it's me Hasi. කොහමද Saturday එතලා hope you guys having a good day and ඔයගොල්ලෝ ඔක්කොම පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. So another get ready with me. Yeah, so yeah, I would like to actually talk about something shape again. Today is a blush day actually. I'm gonna go somewhere. So අද මම කතා කරන්න කැමති කවුරුරි වට වගේ වැරද්දක් පෙන්නුවා. like හසිනියා මෙතන වැරදි ටිකක් නේද කියලා කවුරුරට point out කරොත්. You know guys, first of all මේ makeup කරන කෙනෙක් නම් usually you should put a hair band or something. Because නැත්තම් මගේ පොඩ්ඩක් දෙක මේ පේනවා maybe I can I'll fix it later. මම eyeshadow එක sorry blush එකම මේ විදිහට අරගෙන මේ මගේ eyelids වලත් use කරනවා. so yeah, what I was saying මං කී හිටියේ ඕගොල්ලන්ට කවුරුහේම වැරද්දක් වගේ පෙන්නුවොත් ඔයා කොහොමද ඒක ඔයා බාරගන්නේ? full එක ignore කරලා ඉන්නවද ගණන් ගන්නේ නැතුව ඉන්නවද දෙකම එකයිනේ ගණන් ගන්නේ නැතුව ඉන්නවද කොහොමද ඒක ඔයගේ ඒක හදාගන්න භාවිතා කරන්නේ ඔයගේ ජීවිතේට බාම් එක අයින් කරමු මොකද ඒක ගොඩක් වටිනවා ඔයා දැන් ඉස්සරහට දේවල් ජීවිතේ ඔයාගේ කරගෙන යද්දී I'm thinking of doing a pink and a kind of a orange line. I do that yeah, so ඔයාට කවුරු ඔයාව එකව රිජෙක්ට් වුණා නැත්නම් ඔයාට ඔයාගේ වැරද්දක් වෙන්නත් ඔයා කොහොමද ඒකට රිප්ලයි කරන්නේ? ඔය මේබි කොහොමද ඔයා ඒක acknowledge කරන්නේ? you know මගේ වැරද්දක් වෙනවා තමයි. See, I did a lip liner from the lipstick. ඔයගොල්ලොත් ඒ වගේ resourceful වෙන්න. එහෙම කවුරුහට පෙන්නතම මොකද කරන්නේ? මොකක්ද ඔයගේ reaction එක වෙන්නේ? awful එමිනට මයින්වද? කොහොමද මට ඔයා කියන්නේ? මොකෝ කිසි දෙයක් කරද්දක් නැති එක්කෙනෙක්ද? එහෙම කියනවද? or maybe you're trying to understand මොකක්ද ඇත්තම මගේ වැරද්ද? මොකක්ද මට හදාගන්න පුළුවන්? එහෙම මම හිතන කෙනෙක්ද? I just want to talk about it today. So yeah, එහෙම ඔයා හිතනවා නම් you're a good person. කොණ්ඩේ ගමු. මම ඉතින් අද නිකන් කියන්න හිතුනේ ඒක තමයි. ඔයාට කවුරුරි වැරද්දක් පෙන්නුවොත් ඔයා කොහොමද ඒක මේ හොඳට බාර ගන්නවද? දැන් ඊයේ මම ක්‍රිටිසිසම් ගැන කතා වුණානේ. ඔයාට හැමෝම වගේ ජීවිතේ හරියට ක්‍රිටිසිසම් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ නෝ. මනුස්සයම හැමදේම කරන්න දන්නේ නෑනේ guys. So ඔයා දැනගන්න ඕනේ මේක ඇත්තටම මගේ හස්බන්ඩ් තමයි මට කියලා දුන්නේ. ඔයාට ඒ වගේ ක්‍රිටිසිසම් එකක් දුන්නොත් ඔයා දැනගන්න ඕනේ ඒක කන්ස්ට්‍රක්ටිව් විදිහකට ඔයාගේ ජීවිතේට ඒක හදාගන්න. Can you understand what I'm trying to say? ඒ කියන්නේ එයා නරක විදිහට ඔයාට කිව්වත් ඔයා දැනගන්න ඕනේ okay, let me take it as a good constructive way. එහෙම ගන්න. yeah, එච්චර තමයි අද ටිකක් දිග වුණා. sorry මේක ටිකක් වැඩි නේද කරපු වැඩ ටික. yeah, මේ ඒ විදිහට ගන්න වැරද්දක් කිව්වොත් ඒක එකපාර මොඩෙක් වගේ පිළිගන්න අවශ්‍ය නැහැ. ඔයාගේ රිසර්ච් එක කරලා ඇත්තටම මම මෙහෙමද කියලා හිතලා එයාට එකපාරට බයින්න යන්න එපා. maybe සමහර වැරදි වෙන්න කැමති නැහැ. එහෙම වෙන්න එපා. වැරද්ද පොඩක් ඇනලයිස් කරන්න. ඇත්තටම මම මෙහෙමද කියලා එහෙම ඇනලයිස් කරලා ඔයා එහෙමනම් ඔයා ඒක වර්ක් අවුට් කරන්න. and also ඔයාට කවුරු ක්‍රිටිසිසම් එකක් දුන්නොත් වැරදි විදිහකට you take it in a good way. ඒ මාසයා අවුල නෑ. ඒක ඔයාට හොඳ විදිහකට ගන්න. yeah, that's it for today. hope you guys පරිස්සම් ඉන්නවා ඇති කියලා. bye bye. ඔයාලා මම ලස්සනයි කියලා කියන්න ඉතින් කමෙන්ට් එකක් දාන්න.